වචන කියවගන්න. subscribe කරන්න. හායි ඔන්න එහෙනම් අද බෙන්තර පාලමෙන් එහා vlog එක අරගෙන ආවා. ඔන්න මාර්තු 28 වෙනිදාත් උදා වුණා. අපි දෙන්න මේ උදේ පාන්දරම ලෑස්ති වෙලා යන්න හදන්නේ බෙන්තර පාලමෙන් එහා. මේක අපි දෙන්න මේ කී යන්නේ බස් එකේ සද්ද ගැන. පොඩ්ඩක් අහලා බලන්නකෝ. පොඩ්ඩක් කොළඹ කතරගම බස් එකක සද්ද වගේ නේද? ඔන්න ඔය විදිහට අපි අපේ ගමන ආරම්භ කරා. සුවබර නින්දකින් පසුව බලනකොට අපි අපේ ගමනාන්තයට ලං වෙලා තිබුණා. ඉතින් පොඩි පොදකුත් ගිහිල්ලා තිබුණා. ගෙදර ගාව බහිනකොට අපි මේ පොඩි කතාවක් ආවේ. මම vlog එක කරන ගමන් මෙයා කියනවා දන්නවද මෙච්චර කල් ඉඳලා වත්තේ මායිම කොතනද කියලා. ඔය ඒක තමයි කියන්නේ මට. අපි දැන් යන්නේ අපි එනකම් බලන් ඉන්නවා එක්කෙනෙක්. අපේ චූටි පුතා කැස්පර්. අපි බලමු එයාගේ රියැක්ෂන් එක කොහොමද කියලා. New Casper. Honey. Butuh salah. කොහොමද? යා. එන්නේ. බලන්නකෝ අනේ එක්කෙනෙක්ගේ මූණේ තියෙන සතුට. මෙයා ඉතින් අපි දෙන්න එනකම්ම තමයි බලන් ඉන්නේ. පොඩි සද්දයක් දැම්මාම තමයි ඔය දුවගෙන ආවේ. පාර ගාව ඉඳලා ගෙදරට යනකම් ඔන්න ඔය වගේ තමයි. බලන්නකෝ ඉතින් හරියට නිකන් අවුරුද්දකින් අපි දෙන්නව දැක්කා වගේ. උඩ පැන මේ දැන් මම ආපු ගමන් ගේ ඇතුළටවත් කියනතෝ වාඩි වෙලා මෙයාගේ කේලම් ටික අහනවා. එයාගේ වැරදි ටික කියන්නේ නැතුව වටේ පිටේ වෙච්ච හැමදේම අහන එකට කතා කර මෙයා නම් මේ ගෙදර එන්න ඕනම කියලා මෙන්න මේක බලන්නද කොහෙද? ආපු වෙලේ ඉඳන් බයික් එක උඩ නැගගෙන ඒක දිහා ඒකේ වැඩ. අපි දෙන්න කතාවක් දාමු අනේ. කො බොරු ටිකක් කියන්න මට. මොනවද කරේ ඉඳගෙන කියන්නේ. මෙයා දැන් මේ ටිකේම කොහෙවත් ගියේ නෑනේ. ඒක තමයි ඔය මූණ දිහා බලනවා බයික් එක දිහා බලනවා. යන් කියලා තමයි ඔය කියන්නේ. මේ දවස්වල යාව එක්කන් යන නිල රථය නෑ. නිල රථය ගෙනාවහම අපි ඔයාව සුව පහසුවට එක්කගෙන යන්න. එතකන් ඉන්න. හරිද කැස්පර්? මෙහෙම බෙල්ල අත ගන්නවා නම් දවසක් වුණත් ඉදි. වෙන මුකුත් ඕනේ නෑ මෙයාට නම්. පේනවනේ. අත ගත්ත විතරයි ආයි ඔළුවට අත තියාගන්නලු. මට දෙන්න. එකපාරක් දෙන්න. කො දෙන්න. එකපාරක් දෙන්න. හා. ආයි දෙන්න. හා. මේ චෝයිනේ. හා. ඔන්න අපි දෙන්න මේ බයික් එක කාලෙකින් පැද්දෙනේ තේින්ද රෝමක් යන්න හැදුවේ. මේකේ නම්බර් ප්ලේට් එකක් නැතුව නම්බර් ප්ලේට් එක print එකක් කරගෙන ගහගමු කියලා දෙන්නත් එක්ක යන්නේ ඔය. හැයි හෙට ගමන් තියෙනවනේ යන්න. ආයි තාත් වැන්දි. අපි හවසේ නැත්තට උදේ යනවා. මෙයාත් කින් වදින්න. වදින්න. තාත්තට වදින්න. අපි යන හොඳේ. වදින්න ගිහිල්ලා. පසුදා උදෑසන අපි දෙන්න මේ අද දවසේ මොනවද කරන්න කියලා කතා වෙවි හිටියේ. රසම රස විරලු ජූස් එකකුත් හදලා තිබුණා අම්මා. ඒකත් බීලා මේ කතා කරේ කොහෙටද යන්නේ කියලා. එක්කෙනෙක්ව හම්බෙන්න යන්නත් තියෙනවා. මොකද කෝල් එකක් ගත්ත ගමන් එයා කියන්නේ එන්නේ නැද්ද? ඕක තමයි එයාගේ කටේ තියෙන්නේ. ඉතින් අපි දෙන්න එහෙනම් යන් එයාව හම්බෙන්න. අපි දෙන්න මේ ගිනි ගහන අවුවේ යන්නේ කල්යාණ මිත්‍රයව හම්බෙන්න. බලන්න ඉතින් තියෙන ආදරේ. මම දන්නවා මේ vlog එක බලනවා කියලා. දැන්වත් තේරුම් ගන්න. ඇත්තටම යාව බලන්න ගියාට බලන්න ඉන්නේ දැන් වෙන සමාජිකයෙක්. මේ තමයි කාල්. ඇත්තටම මෙයාව ගෙනාවේ ස්ට්‍රෙස් එක නැති වෙන්න කියලා. හැබැයි ඇත්තටම උනේ මෙයා හින්දා ගෙදර අයටත් ස්ට්‍රෙස්
යන අපිටත් ස්ට්‍රෙස්. කෝල් දිදී කියනවා අනේ මෙයාව කොහොමද මම බලාගන්නේ මෙයත් එක්ක බෑ වැඩ ටික කරගන්න කී. කොහොමත් එක තප්පරයක්වත් එක විදියකට ඉන්නේ නැති සතෙක් තමයි මේ. මට නම් තේරෙන්නේ නැහැ. ඔයාලා කවුරු හරි දන්නව නම් කියන්නකෝ මාතරාවට ඉන්න මේ ඩොග් ට්‍රේනර් කෙනෙක් කවුරු හරි. එහෙම ඉන්නව නම් කමෙන්ට් එකක් දාන්නකෝ මේකට. මෙයාව හදන්න අමාරුයි පොඩ්ඩ. දඟලන්නේ. කො පාඩි. වාඩි හොඳයි. හරි හොඳයි. හා හා. දඟලන්නේ හරිද? ඉන්න ඕන එක විදියට. ඊළඟට අපි සෙල්ලම ඉවර වෙලා අපේ සුපුරුදු ස්ථානයට ගියා සිරි නැරඹීම සඳහා. මමයි මගේ යාළුවා තිෂක්ය. අපි දෙන්න මොන දේ වුණත් මෙතෙන්ට ගිහිල්ලා තමයි කතා කර කර ඉන්නේ. දැන් ඇත්තටම මේ දේවල් ගොඩක් වෙනස් වෙලා ඈත් වෙලා. ඒ කියන්නේ අපි අපේ වැඩත් එක්ක කාලේ ගෙවිලා යනවා අපිට හිතා ගන්නවත් බැරි විදිහට. සමහර දේවල් වලින් අපි එහෙට ඈත් වෙලා කියලා හිතනවා. මේ තැන් වලට ඇවිල්ලා අපි ඉස්සර කොච්චර කියෙව්වද කොච්චර ඒ දේවල් ඇත්තටම ගොඩක් වෙනස් වෙලා. සමහර විට තව ඉස්සරහට මේවා මීටත් වැඩිය වෙනස් වෙන්න පුළුවන්. හරි ඉමෝෂනල් වුණා ඇති. අපි එමු බ්ලොග් එකට. මේ මම බලෙන් කියලා තමයි මේක කියාගන්නේ. ඇත්තටම වචන කියාගන්න බැරි ප්‍රශ්නයක් තමයි එතන උනේ. මගේ YouTube channel එක subscribe කරන්න. අන්න එහෙම වචන කියවගන්න. subscribe කරන්න. කොහොම හරි අන්තිමට කිව්වා. thank you. ඇත්තටම මම මේ බැනුම් අහලා තමයි යන්නේ ෆොටෝ එකක් ගන්න කියලා. මේ කට්ටිය මට බයිනවා මේ ගිනි ගහන අවුව කොහොම ඇවිදිනවද මන්ද කැක්ටස් පැලයක්ද මන්ද මේ ළමයා කී මන් දන්නේ අවුව දැනෙන්නේ නැත්තේ මට මෙතන ෆොටෝ එකක් ගහන්න ඕන හින්දාද කියලා. මේ මගේ ෆොටෝග්‍රැෆර්. එයා තමයි මගේ ලස්සනට ෆොටෝ අරන් දෙන්නේ. ඔන්න ගෙදර එනකොට අම්මා අපිට ගෙනියන්නේ කිරි ටොපි හදනවා. කිරි ටොපි හදලා කියන්නේ අම්මා හැමදාම අපි යනවා නම් මොනවා හරි හදලා දෙනවා ගෙනියන්න. වෝටර් මෙලීන. ඔයාලටත් මෙයාව දැක්කම මට මතක් වෙන එකමද මතක් වෙන්නේ. මෙයාලා ගැන මට සාධාරණ සැකයක් තියෙනවා දැන්. මේ අපේ ගෙදර ඉන්න චූටි උතුමා නම්. ඇත්තටම මෙයයි අපේ කැස්පයි පොඩි වලි තියෙනවා අපි ඉන්නකොට විතරයි. ඒක ඇත්තටම වලි කියන්නේ වලි යනකොටත් වැඩිය එයාගේ තියෙන ජෙලස් එකක්. මොකද මං එයාව වඩන් ඉන්න හින්දා මෙච්චර මේ දඟලන්නේ මෙයා එයාව බිමට දාගන්න. මම බල්ලොත් හැදුවා මේ වගේ ඉරිසියාකාරයෙක් නම් හදලා නැහැ. පේනවනේ. ඔන්න ඉතින් ඔය විදිහට අපේ සෙනසුරාදා දවසේ ඉරිදි දවසේ හරිම සාමකාමී විදිහට ගෙවිලා ගියා. අපි මේ ලෑස්ති වෙන්නේ අපේ සුපුරුදු නවාතැන බලා පිටත් වෙන්නයි. බෙලියත්තට බයි කියලා අපි කෝච්චියෙන් එන්න කියලා ගමන ආරම්භ කළා. හයිවේ යනකොට වැඩිය කෝච්චිය යනකොට නිදහසේ යන්න පුළුවන්. එහෙම තමයි අම්මා කියන්නේ. මේක දන්නවද ඔයාලා? මට ඒක තාම හිතා ගන්න බෑ ගාල්ලෙන් කොහොමද එන්ජින් එක මාරු කරලා අපි ආයෙ අර පැත්තට යන්නේ කියලා. මං කිව්වනේ බෙන්තර පාලෙන් එහා තමයි මම ඉන්නේ. ඔන්න ඔය විදිහට අපි දකුණු ළකට බයි කියලා ආවා. එහෙනම් ඊළඟ vlog එකෙන් එනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.